මේ ප්‍රශ්නේදී ප්‍රකාශන තුනක් තියෙනවා. පළවෙනි ප්‍රකාශනයෙන් කියනවා වාජනයේ ද්‍රව ස්පර්ශයේ ඇති සෑම තැනකම පීඩනය නිසා ඇති කරන බලය වාජනයේ පෘෂ්ඨයට ලම්බක වේ. මේ වගේ හැඩයක් තියෙන වාජනයක් සැලකුවොත් ඒක ද්‍රවයක් තියෙනවා නම් පීඩනය නිසා ඇති වෙන බල හැම වෙලාවෙම තියෙන්නේ පෘෂ්ඨයට ලම්බක විදියට. එතකොට මේ වාජනයේ පෘෂ්ඨ මත ඇති වෙන බල හැම වෙලාවෙම තියෙන්නේ පෘෂ්ඨයට ලම්බක වෙන විදියට. මේ වගේ හැඩයක් තියෙන වාජනයක් ගත්තත් බල හැම වෙලාවෙම පෘෂ්ඨයට ලම්බක වෙනවා. වාජනයේ හැඩය මොන වගේ වුණත් හැම වෙලාවම පෘෂ්ඨ මත ඇති වෙන බල තියෙන්නේ පෘෂ්ඨයට ලම්බක වෙන විදියට. හරි මෙන්න විදියට. ඒතර ඒ කියන ප්‍රකාශය නිවැරදි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. මේ ප්‍රකාශනයේ තියෙනවා ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂයකදී පීඩනය නිසා පෘෂ්ඨයක් මත ඇති කරන බලයේ විශාලත්වය පෘෂ්ඨයේ දිශානතිය මත රඳා පවතී. හරි. අපි හිතමු මෙන්න මෙහෙම. මේ වගේ ද්‍රව භාජනයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක තියෙන පීඩනය නිසා මේ වගේ ලක්ෂයකදී පීඩනය නිසා බල ඇති වෙන්න පුළුවන්. අපි යම්කිසි වර්ගඵලයක් මෙන්න මේ දිශාවෙන් සැලකුවොත් ඒ මත බල ඇති වෙන ලම්බකව නිසා මේ වර්ගඵලය මත ඇති වෙන බලය වෙන්නේ පීඩනය වැඩි කිරීම මේ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට අපි මෙන්න මේ විදිහට වර්ගඵලයක් සැලකුවත් බල ඇති වෙන ලම්බකව. එතකොට මෙතනදිත් ඇති වෙන බලය සමාන වෙන්නේ පීඩනය වැඩි කිරීම පෘෂ්ඨ වර්ගඵලයට. එතකොට බලයේ විශාලත්වය පෘෂ්ඨයේ දිශාන්තය අනුව වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒතර මේකද කියන්නේ බලයේ විශාලත්වය පෘෂ්ඨයේ දිශාන්තය මත රඳා පවතී. ඒතර මේ ප්‍රකාශනය වැරදි ප්‍රකාශනයක් වෙනවා. සීවලදී කියනවා පැතලි පතුලක් සහිත භාජනයක පතුල මත ඇති කරන බලය පතුලේ පීඩනය සහ ක්ෂේත්‍රඵලයේ ගුණිත වන අතර බලය භාජනයේදී ද්‍රවයේ බරට සමාන වඩා විශාල හෝ කුඩා විය හැකිය. පතුල මත ඇති වෙන බලය භාජනයේ බරට සමාන වෙන්නත් පුළුවන්ලු, විශාල වෙන්නත් පුළුවන්ලු, ඊට වඩා කුඩා වෙන්නත් පුළුවන්ලු. හරි. මේකෙදි අපි සලකමු එකින් එකට වෙනස් හැඩ තියෙන භාජන තුනක්. අපි සලකමු මෙන්න මේ වගේ භාජනයක්. මේ භාජනයේ ද්‍රවයක් තියෙනවා H උසකට. පතුලේ වර්ගඵලය කැපිටල් A. ද්‍රවයේ ඝනත්වය ρ. එතකොට පතුල මත ඇති වෙන බලය ගන්න SB කියලා. පතුල මත ඇති වෙන බලය මට ලියන්න පුළුවන්. පතුල ආසන්නයේ ද්‍රවයේ පීඩනය වැඩි කරන්න ඕන පතුලේ වර්ගඵලයෙන්. එතකොට පතුල ආසන්නයේ පීඩනය වෙන්නේ H ρ G. මොකද ද්‍රව පෘෂ්ඨයේ තුල H උසක් තියෙනවා. එහෙනම් පතුල ආසන්නයේ පීඩනය වෙන්නේ H ρ G. ඒක වැඩි කරන්න ඕන පතුලේ වර්ගඵලයෙන් A. එතකොට මෙතනදී SB කියන්නේ පතුල මත ඇති වෙන බලය සමාන වෙනවා H ρ G A වලට. පතුල මත ඇති වෙන බලය සමාන වෙනවා AH ρ G. හරි. අපි මේ ද්‍රව පරිමාව සැලකුවොත් එහෙම ද්‍රව පරිමාවත් සමාන වෙනවා AH වලට. පතුලේ හරස් කඩ කැපිටල් A ද්‍රවයේ උස H. එහෙනම් ද්‍රව පරිමාව සමානයි AH. ඒක නිසා
ද්‍රවයේ බර සමාන වෙනවා පරිමාව වැඩි කිරීම ඝනත්වය වැඩි කිරීම g. h කියන්නේ පරිමාව, ρ වලින් වැඩි කරාම ස්කන්ධය, g වලින් වැඩි කරාම බර. එතකොට එහෙනම් ද්‍රවයේ බර කියන්නේ ah ρ g. මෙතනදී පේනවා පතුල මත ක්‍රියා කරන බලයයි ද්‍රවයේ බරයි එකිනෙකට සමානයි. එන්න මෙන්න මේ වෙලාවේදී පතුල මත ක්‍රියා කරන බලය සමාන වෙනවා ද්‍රවයේ බරට. අපි සලකමු දැන් මෙන්න මේ වගේ භාජනයක්. ඒකෙත් h උසකට ද්‍රවයක් පුරවලා තියෙනවා. ද්‍රවයේ ඝනත්වය ρ. පතුලේ වර්ගඵලය a. එතකොට මෙතනදී පතුල මත ක්‍රියාත්මක වන බලය පතුල මත ක්‍රියාත්මක වන බලය ලියන්න පුළුවන්. පතුල ආසන්නයේ පීඩනය වැඩි කරන්න ඕන වර්ගඵලයෙන්. පතුල ආසන්නයේ පීඩනය h ρ g. පතුලේ වර්ගඵල a. එහෙනම් මෙතනදී පතුල මත ක්‍රියාත්මක වන බලය වෙන්නේ ah ρ g. පතුල මත ක්‍රියාත්මක වන බලය සමාන වෙනවා ah ρ g වලට. නමුත් මෙතනදී ද්‍රවයේ බර ah ρ g ට වඩා වැඩි. මම මේ විදිහට සීමාවක් සලකුණු කරොත් මෙන්න මේ රේඛා දෙකට ඇතුලෙන් තියෙන පරිමාව ඒ පරිමාව ah. හැබැයි ඊට වඩා වැඩි පරිමාවක් මෙතන තියෙනවා. ඒක නිසා මෙතන ද්‍රවයේ බර වැඩි ah ρ g ට වඩා. ඒ කියන්නේ ද්‍රවයේ බර පතුල මත ක්‍රියාත්මක වන බලයට වඩා වැඩි. පතුල මත ක්‍රියාත්මක වන බලය ද්‍රවයේ බරට වඩා අඩුයි. අපි සැලකුවොත් මෙන්න මේ වගේ හැඩයක් තියෙන වාදනයක්. මෙතනදී ද්‍රවයේ උස සිම්පල් h, පතුලේ වර්ගඵලය කැපිටල් A, ද්‍රවයේ ඝනත්වය ρ. එතකොට මෙතනදී පතුලේ වර්ගඵලය A නිසා පතුල මත ක්‍රියාත්මක වෙන බලය ලියන්න පුළුවන් ah ρ g විදියට. නමුත් මෙතනදී ද්‍රවයේ බර ද්‍රව පරිමාව a ට වඩා අඩු පරිමාවක් තමයි තියෙන්නේ. ද්‍රවයේ පරිමාව a ට වඩා අඩුයි. ඒක නිසා මේ වෙලාව ද්‍රවයේ බර කුඩායි ah ρ g ට වඩා. ඒ කියන්නේ ද්‍රවයේ බර කුඩා වෙනවා පතුල මත ක්‍රියාත්මක වන බලයට වඩා. එතකොට මේ අවස්ථා තුන සලකද්දී පළවෙනි අවස්ථාවේදී පතුල මත ක්‍රියාත්මක වෙන බලය සමාන වෙනවා ද්‍රවයේ බරට. දෙවෙනි අවස්ථාවේදී පතුල මත ක්‍රියාත්මක වෙන බලය ද්‍රවයේ බරට වඩා අඩුයි. ඊළඟ අවස්ථාවේදී පතුල මත ක්‍රියාත්මක වෙන බලය විශාලයි ද්‍රවයේ බරට වඩා. එන්න මේ ආකාර තුන වෙන්න පුළුවන්. එන්න අපිට පුළුවන් මේකේ C ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක් විදිහට සලකන්න. පිළිතුරු විදිහට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුරු.